හලෝ ළමයි කොහොමද ඉතින් මට මේ පොඩි ආසාවක් ආවා අර මේ දවස්වල හැමෝම කන මේ අයිස්ක්‍රීම් එකක් තියෙන්නේ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් ඒක කාලා බලන්න ඕනි කියලා. ඒක කොහොමද රහ කියලා. මෙච්චර දවසක් මට ඇත්තටම කන්න බැරි වුණා. අපි ෆුඩ් සිටියට ගිහින් බලමු තියෙයිද කියලා ෆුඩ් සිටිය හොයාගන්න එක. ඉතින් ගිහිල්ලා එහෙනම් අපි හම්බ වෙමු. ෆුඩ් සිටියට ඇවිල්ලා ඉන්නේ බලමු තියෙයිද කියලා. නැත්නම් මේක oh my god ළමයි ෆුඩ් සිටි එන්නේ බලමු කොහෙන් හරි මේක හොයන්න පුළුවන් ඇයිද කියලා ඉතින් මේ දෙක විතර ගන්න ඕනේ අර අයිස්ක්‍රීම් එකක් තියෙනවා බං ඒක හොයන්නයි මේ මේව ගන්න අය ආවේ අයිස්ක්‍රීම් එක මෙහෙ නැහැ අර අඹ හැඩය අරම මේව තියෙන මෙහාට ආවේ නැද්ද අපිට එන්නේ නැහනේ සුපර්ටු එකේ තියනවද බලහන්කෝ ඒකක් කන්න මොනි කියලා යනවා හරි හරි පුතේ පල්ලෙහා කඩේ අයියෝ ඒකෙත් නැහැ වෙන මොනවද අපිට ගන්න තියෙන්නේ එච්චරයිද wraps මේක සමහර ගෙඩි සවුත් වෙලද මන්ද මනික මේක ගමුද මේක ගමුනේ එච්චරයි නේ අපිට ගන්න තියෙන්නේ යන්කෝ වයිස් එක කරනකොට මේක අතට නැහැ ළමයි මෙන්න මේක විතරයි හොයාගන්න තිබුණේ මේක ස්ට්‍රෝබෙරි එක නේද බබා ස්ට්‍රෝබෙරි කඩවල් කීයකටද ගියේ කඩවල් 3කට විතර ගිහිල්ලා මේක විතරයි හොයාගන්න පුළුවන් උනේ බලමු මේක කඩලා මේක කීයද මේක 120ක් ළමයි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ කාලා බලමු රසයිද අපේ මේ සුදු හොල්මන් ඉන්නවා මේ පැත්තේ අපි කාලා බලමු මේක ඉතින් රසයිද ළමයි කියනවා වගේ ලොකු වව් එකක් නෑ මේකේ වාට රසයිද පොඩි ඉතින් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකක් එනවා එච්චර තමයි මේකේ මැංගෝ එක රසයිනේ අයි මේක ඕනේද ළමයි මේක දිහා පෙරේතකමට බලාගෙන ඉන්නවා මේ අරක කාලා මේකත් කන්න දැන් අනේ මේ පෙරේතයා මේ වටේ ටික ඔක්කොම කාලා දැන් ආයි මොලින් මෙච්චර තමයි ළමයි මේ අනිත් දවසේ මම මේකේ මේ මැංගෝ එකත් අරගෙන මේකත් අරගෙන මේ අපි කාලා බලමු දෙකම එකට වැඩියම රස මොකක්ද කියලා. ඉතින් අද ගත්ත එක තමයි මේක විතරයි තිබුණේ ළමයි වෙන මුකුත් තිබුණ නැහැ. කඩවල් 3-4කටම ගියා ෆුඩ් සිටියට ගියා. ෆුඩ් සිටිය තිබුණෙත් නැහැ. ඉතින් මෙච්චරයි තිබුණේ. ඉතින් මේ අනිත් දවසේ මේකේ මැංගෝ එකත් අරගෙන ඔයාලත් එක්ක හම්බ වෙන්න එන්න රහ බලන්න කොහොමද කියලා. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.